හැමදාමත් වගේ ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපේ අලුත් අවුරුද්ද සැමරුවේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු මම අපේ අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ කොහොමද කියලා. ඉතින් අලුත් අවුරුදු සූදානමේදී මම මුලින්ම කළේ අලුත් අවුරුදු ඇඳුම් දෙකක් නිර්මාණය කරගන්න එක. ඉතින් මට හිතුණා මේ අලුත් අවුරුද්දේ අපි දෙන්නට හෑන්ඩ් පේන්ටිං ඇඳුම් දෙකක් නිර්මාණය කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ පේන්න තියෙන දේවල් ටික අපිට උවමනා කරනවා මූලිකව මේ නිර්මාණය කරගන්න. ඉතින් එහෙනම් අපි බලමු මේ නිර්මාණය කොහොමද කරගන්නේ කියලා. එක්කෙනෙක්ට රෙදිමීටර් දෙක ගාන එන විදිහට මම රෙදිමීටර් 4ක කොටසක් ගත්තා. ඉතින් මම මුලින්ම කළේ මම මේ ගත්ත රෙදිමීටර් 4ක කොටස එක් කොටසකට මීටර 2 ගාන එන විදිහට ෆැබ්‍රික් එක දෙකටම දෙන්නමලා කොටස් දෙකකට වෙන් කරගනිපු එක. මේ දේ කරගන්න අපිට ඕන මොනවද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන් අපිට ඕන දේවල් මොනවද කියලා. ඒ විදිහට වෙන් කරගනිපු එක රෙදි කොටසක් අරගෙන අපි මුලින්ම මේ රෙදි කොටස දෙපැත්ත එකතු කරලා සරමක් මහන විදිහට මහ ගන්න ඕන. මම මෙතනදී අතින් තමයි මහගත්තේ නම්. ඉතින් ඔයාලට මැෂින් එකක් තියෙනවා නම් මේ දේ ලස්සනට නීට් එකට කරගන්න පුළුවන්. හැබැයි මැෂින් එකක් නැති වුණා කියලත් මේ දේ අපිට මේ විදිහට කරගන්නත් පුළුවන්. මොකද මේ මැස්ම ඇඳුම ඇඳාම ඇතුළට යන නිසා මොන විදිහටද මහලා තියෙන්නේ කියලා කොහෙත්ම හොයාගන්න බෑ. ඊට පස්සේ මේ තියෙන්නේ මම මේ විදිහට මසානිම කරගත් රෙදි කොටසක් සහ මම නිර්මාණය කරගත් ඩ්‍රෝවින් එක සහ ට්‍රේසින් පේපර් එකක්. ඊට පස්සේ මම මේ මෙතනදි පෙන්වන විදිහට අපිට අවශ්‍ය තැනට අපි අඳගන්න ඩිසයින් එක තියලා පින් කරගෙන අපිට පුළුවන් එක ට්‍රේස් ගන්න පටන් ගන්න. ඉතින් මෙතනදි පින් කරගන්න එක ගොඩක් වැදගත්. මොකද මේ අඳගත්ත ඩිසයින් එක එහා මෙහා නොවි තියාගන්න මේ පින්ස් ගොඩක් වෙලාවට අපිට උමනා වෙනවා. ඉතින් තව දෙයක් මෙතනදි කියන්න ඕන මේ වගේ ජ්‍යාමිතික නැත්නම් ජියෝමැට්‍රිකල් ඩිසයින් එකක් මේ විදිහට අඳින එකෙන් අපිට නිවැරදිම ඩිසයින් එක ෆැබ්‍රික් එකට ට්‍රේස් කරගන්න පුළුවන්. නැත්නම් මලක් කොලයක් සතෙක් වගේ දෙයක් අඳිනවා නම් අපිට ෆ්‍රී හෑන්ඩ් ඇඳලා කලර් කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට ට්‍රේස් කරගනිපු මගේ ඩිසයින් එක. ඉතින් දැන් අපි බලමු මේ ඩිසයින් එක අපි මොන විදිහටද කලර් කරගන්නේ කියලා. ඊට පස්සේ අපිට මේ විදිහට එක් කොටස් අපි කැමති කලර්ස් වලින් ෆිල් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ ඩිසයින් එක මුල ඉඳලම කලර් කරන වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ. මොකද එහෙම වුණොත් මේ වීඩියෝ එක හෑන්ඩ් පේන්ටිං වීඩියෝ එකක් වගේ වෙන නිසා. ඉතින් සරලව අදාළ ස්ටෙප්ස් ටික තියෙන වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ. මට මේ ඇඳුම් දෙක සම්පූර්ණයෙන් වැඩ නිම කරගන්න ගේස් කරලා තිබුණු දවස් ගානට වඩා වැඩි දවස් ගාණක් ගියා. කොහොම හරි මේ තියෙන්නේ මගේ අවුට්ෆිට්ස් වල ෆයිනල් ලුක් එක. ඉතින් ඒ වගේ ෆයිනල් ලුක් එක හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දෙන්නකෝ. මේ අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මේ මම ලෑස්ති වෙන්නේ අලුත් අවුරුද්දට කොකිස් හදන්න. ඉතින් මම අලුත් අවුරුද්දට කොකිස් වගේම කොණ්ඩ කෙවුම් හදන්නත් හිතාගෙන තමයි හිටියේ. හැබැයි මම කලින් කිව්ව විදියටම අවුරුදු අවුට්ෆිට්ස් කරගන්න හිතාගෙන හිටියට වඩා කාලයක් ගියපු නිසා මට කොණ්ඩ කෙවුම් හදන්න නම් කාලයක් ඉතුරුනේ නැහැ. අනික මම කැවිලි හනියම හදන ෆස්ට් ටයිම් තමයි මේ. අනිත් අවුරුදු වලට අම්මත් එක්ක කැවිලි හැදුවට තනියම මම කවදාවත්ම කැවිලි හදලා තිබුණේ නැහැ. ඒ නිසා හරියයිද නැද්ද කියලා හිතා බයෙන් තමයි කැවිලි හදන්න පටන් ගත්තේ. දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා. මේ වැනි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා යම් මිරිසුත් යාමින් දාලා. ඉතින් අන්තිමේදී කොහොම හරි මං අම්මට කෝල් කරලා කොකිස් හදන්නේ කොහොමද කියලාවත් අහන්නේ නැතුව තනියම එකපාරින් මේ කොකිස් මිශ්‍රණය හදාගත්තා. ඉතින් මට මාරම සතුටුයි. මොකද මං කලින් කිව්වා වගේ මම කොකිස් තනියම හදන පළවෙනි වතාවේ මම මේ වගේ පුංචි දේවල් වලට ගොඩාක් සතුටු වෙන කෙනෙක්. ඉතින් මං හිතනවා කෙනෙක්ට මේ වගේ පුංචි දේවල් වලට ගොඩාක් ලොකු සතුටක් ලබන්න පුළුවන් කියලා. මොකද සතුට කියන දේ රඳා පවතින්නේ අපි අතරමයි. ඉතින් ගෙවන දවස ඇතුළත කරන දේවල් සතුටින් කරනවද දුකින් කරනවද කියලා තීරණය කරන්නත් ඕන අපි විසින්මයි කියලා මම විශ්වාස කරනවා.
සූරිය මංගල්ලේ සතුට පිරේ මේ සුබ මංගල්ලේ වේද නැතේ කවුරුන් අතරේ අතරේ අයියා මුල ගෙදරම ක්ලීන් කරලා මට සපෝට් එකක් දුන්නා. ඉතින් දෙන්න එකතු වෙලා මේ දේවල් කරපු නිසා ඒ දවස් ඇතුළත මේ වැඩ දෙකම අපිට ඉවර කරගන්න පුළුවන් වුණා. මේ අප්‍රේල් 14 වෙනිදා ඉතින් මම දැන් ජීවත් වෙන බ්‍රිස්බේන් වලට අලුත් අවුරුදු උදාව තිබුණේ උදේ 7:51ට. ඉතින් මම උදේම නැගිටලා නාලා කරලා මේ ලෑස්ති වෙන්නේ දවස් ගාණක් ආසාවෙන් බලන් ඉඳපු අලුත් අවුරුදු උදාව සමරන්න. ඉතින් මම මුලින්ම කළේ මං අදහන ආගමනුව ආශිර්වාද ලබා ගන්න එක. ඉතින් මං හදපු කිරිබත් එකේ මුල්ම කොටස බුදුහාමුදුරන්ට පූජා කරලා අලුත් අවුරුද්ද වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරා මේ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගීව යහපත්ව ගෙවෙන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මං අලුත් අවුරුද්ද වෙනුවෙන් හදපු මගේ පුංචි කැම මේසය. ඉතින් මං ඉපදුන දවසේ ඉඳලා ගිය අවුරුද්ද වෙනකන් මං අම්මලා එක්ක තමයි අලුත් අවුරුද්ද සැමරුවේ. ඉතින් මේ අලුත් අවුරුද්ද අයියටයි මටයි දෙන්නටම විශේෂයි. මොකද අපේ අම්මලා නැතිව වෙනම රටක වෙනම ගෙදරක තනියම අලුත් අවුරුද්දක් සමරන පළවෙනි වතාව තමයි මේ. එන අවුරුද්ද